කටට රහට ලේසියෙන් පහසුවෙන් ගස් ලැබු අච්චාරුවක් හදන හැටි අපි කතා කරමු. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අමු පැපොල් ගෙඩියක්, රතුළු ග්‍රෑම් 200ක්, අමු මිරිස් ග්‍රෑම් 150ක්, පොඩි විනාකිරි බෝතලයක්, අබ තේ හැඳි 2ක්, සූදුරු තේ හැඳි 3ක්, ගම්මිරිස් තේ හැඳි 1ක්, සුදු ලුණු බික් 5ක්, අමු ඉඟුරු කෑල්ලක්, කුරුඳු පොතු ටිකක්, කහ කුඩු තේ හැඳි භාගයක්, මුරුංගා පොතු කෑල්ලක්, අවශ්‍ය පමණට ලුණු ටිකක් යොදා ගන්න පුළුවන්. ඊළඟට සාධන ක්‍රමය බලමු. පළමුවෙන්ම අමු පැපොල් ගෙඩිය පොතු හැර සෝදා සිහින් කැබලි වලට කපා ගන්න. ඉන්පසු සූදුරු, අබ, අමු ඉඟුරු, සුදු ලුණු, ඉඟුරු, ගම්මිරිස්, මුරුංගා පොතු සියල්ල විනාකිරෙන් අඹරා ගන්න. ඉන්පසු රතුළු පොතු හැර අමු මිරිස් නැටි ඉවත් කර අමු මිරිස් වලට කැපුමක් යොදා ගන්න. ඉන්පසු මැටි ඇතිලියක් ලිප තබා එයට විනාකිරි දමා පැපොල්, රතුළු, අමු මිරිස් වෙන වෙනම තම්බා ගන්න. පසුව නැවත මැටි ඇතිලියක් ගෙන එයට තම්බාගත් පැපොල්, අමු මිරිස්, රතුළු හා අඹරාගත් ද්‍රව්‍ය එයට දමා හොඳට කලවම් කරන්න. ඊට පස්සේ පදම රස බලලා මදිපාඩුත් දාලා ඇතිලිය රෙදි කඩකින් වසා තබන. දවස් 3කට විතර පස්සේ කෑමට ගන්න. පට්ටම රසයි. බත් පිඟන් 2ක් වුණත් ඇති වෙන්න කන්න පුළුවන්.